දැන් පේනව නේද මේ පස්වෙනි පිටුවේ ඉන්න පොර ඉන්න විදිය. මේ ඉන්නේ මේ මාසේ පඩිගත්තු එකෙක් මේ. අර බදු ප්‍රතිපත්තියට පස්සේ පඩි ආපු පොරක් ඉන්න විදිය. පේනවනේ මොකුත් නෑ ආගේ. බලපි. මේකත් ගම්. right. දැන් මෙහෙමයි. ඕකේ දරුවෝ තේරුම් ගන්න ඕන දේ තමයි ඔය අස්ථි පද්ධතියේ අපි ඉගෙන ගන්නකොට ඉගෙන ගන්නේ මෙහෙම දරුවනේ මේ අත්ල උඩට හිටින්නේ. ඒකයි ඔහොම ඉන්නේ. අස්ථි පද්ධතිය අඳිනකොට මෙහෙම අඳින්නේ නෑ. මෙහෙම ඉන්න ඕන. ඒකට හේතුව මෙන්න මෙහි තියෙනවා අරාස්තියයි අන්වරාස්තියයි කියලා අස්ථි දෙකක්. ඒ නම් පස්සේ බලමු. දැන් මොවලට ඒක ෆැමිලිය නෑනේ.